හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අද හදන්නේ රසම රස කෑම. මං හිතනවා ඔයාලත් මේකට කැමති වෙයි කියලා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. මම හදන්න යන්නේ රසම රස සෙමන් කරිය. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා පොල් තෙල්. ඔයාලට පුළුවන් මුලින්ම මැටි ඇතිලයක් ලිපේ තියාගෙන එක රත් කරගෙන ඒකට පොල් තෙල් එකතු කරගන්න. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් රත් වෙනකන් ලිපේ තියාගන්නවා. ඒ වෙලාවේ ඔයාට පුළුවන් ලුණු, සුදු ලුණු, නයි මිරිස්, කරපිංචා වගේ දේවල් රැස්ටි කරගන්න. මුලින්ම මම දානවා කරපිංචා. රත් වෙච්ච තෙල් එකට කරපිංචා දාපුවම තමයි සුවඳක් එන්නේ හොඳ. ඒ නිසා අපි මුලින්ම කරපිංචා දාගෙන ඒක රැස්ටි කරගමු. රත් වෙච්ච තෙල් එකට කරපිංචා දාපුවම එන සුවඳට මම නම් හරිම ආසයි. ඔයාලත් ආසයි කියලා මම හිතනවා. මුලින්ම මේක රත් වෙලා හොඳට සුවඳ එනකොට අපි සුදු ලුණු එකතු කරගන්නවා. ඔයාට පුළුවන් ඊට පස්සේ සුදු ලුණු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මේක හොඳින් රන්වන් පාට වෙනකන් අපි තෙලේ බැද ගන්නවා. ඔයාලා මේක හොඳට තෙලේ බැද ගන්න ඕනේ. හැබැයි ගොඩක් කර වෙන්න දෙන්නත් එපා. මොකද සුදු ලුණු කර වුණාම පොඩ්ඩක් තිත්තරා ගන්නවා. ඉතින් අපි පරිස්සමට මේක බැදගමු තෙලේ. දැන් මේක හොඳට බැදලා තියෙන්නේ. අපිට පුළුවන් මේ වෙලාවේ ලුණු එකතු කරගන්න. මේ ලුණු හීනියට කපාගත්තොත් ගොඩක් රසවත්. මේ විදිහට හොඳට ලුණු දාලා කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්ත ලුණු මිශ්‍රණයට මේ වෙලාවේ අපිට නයි මිරිස් එකතු කරගන්න පුළුවන්. නයි මිරිස් දාලා කලවම් කරගත්ත අපේ මිශ්‍රණයට මේ වෙලාවේ ඔයාට ලුණු එකතු කරගන්න පුළුවන්. ඔයාගේ රස අනුව ඔයාට ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් අපි හොඳට බැදගත්ත ලුණු, සුදු ලුණු, කරපිංචා, නයි මිරිස් මිශ්‍රණයට එකතු කරගන්නයි යන්නේ. 3-5. මේ 3-5 ඔයාගේ මිශ්‍රණයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයාට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. කියන්නේ ඔයා හදන ප්‍රමාණයට. මම හදන්නේ පොඩි ප්‍රමාණයක් නිසා මම මේ ප්‍රමාණය එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාට එකතු කරගන්න පුළුවන් මිරිස් කුඩු. ඊට පස්සේ අපි කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. හොඳ වර්ණයක් ගන්න පුළුවන් නිසා. දැන් මේ තුනම හොඳින් බැද ගන්න ඕනේ තෙලේ. ඊට පස්සේ අපි ඔක්කොම මිශ්‍ර කරගන්න ඕනේ. ලුණු, සුදු ලුණු මිශ්‍රණය අනිත් මිශ්‍රණයත් එක්ක මිශ්‍ර කරලා අපි ටිකක් වෙලා තෙලේ බැදෙන්න තියන්න ඕනේ. විනාඩි 2-3කට පස්සේ අපිට පුළුවන්
අපේ සැමන් ටික අපේ මිශ්‍රණයට එකතු කරගන්න. ඔයාලා මේක කලවම් කරගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අපි කලවම් කරගත්ත සැමන් එකට වතුර එකතු කරනවා. වතුර ප්‍රමාණයත් ඔයාලට කැමති ප්‍රමාණයකින් දාන්න පුළුවන්. ඔයා සමහර විට කිරට කන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට පොල් කිරි එකතු කරගන්න පුළුවන් මේ වතුර වෙනුවට. දැන් ඔයා මේක විනාඩි 5-10ක් අතර කාලයක් හොඳට පියන වහලා තියන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක ආය කලවම් කරන්න ඕනේ. කලවම් කරලා ඔයාට පුළුවන් මේකට ගම්මිරිස් එකතු කරගන්න. ගම්මිරිස් එකතු කරගත්තාම අපි ගම්මිරිස් එකතු කරගන්නේ නැහැ මුලින්ම. මොකද ගම්මිරිස් වල තියෙන රසය නැති වෙන නිසා. ඒ නිසා අපි මේක ලිපෙන් වාන්න විනාඩි 5කට විතර කලින් ගම්මිරිස් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු එකතු කරගන්න. මොකද ගම්මිරිස් කුඩු වල තියෙන රසය එන්නේ මේක ගොඩක් වෙලා ලිපේ තියෙන්නේ නැතුව තිබ්බහම. ඒ නිසා අපි ගම්මිරිස් කුඩු එකතු කරගෙන ආයෙත් විනාඩියක් දෙකක් වහලා තියනවා මේක. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක රස බලන්න. මං හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා. ඔයාලත් හදලා බලන්න මට රසද කියලා කමෙන්ට් එකක් දාන්න. Thank you. අදට මම යනවා. අපි ආයෙ දවසක වෙනම කෑමක් එක්ක හම්බෙමු. ඔයාලා කැමති එනවා නම් පහලින් කමෙන්ට් කරන්න.